හායි ළමයි ඔන්න ඉතින් මම අද ඔයගොල්ලොන්ට ඊසි රෙසිපි එකක් අරන් එන්න හදන්නේ. මගෙන් සමහර අය මගේ අදන සොය රෙසිපි එක තිබ්බා. ඉතින් මට හිතුණා මම ඒක ඔයගොල්ලොන්ට දෙන්න ඕනි කියලා. ඉතින් එහෙනම් හදමු සොය රෙසිපි එක. ආයි තව පොඩි දෙයක් කියන්න තියෙනවා. උයනවා කියන එක කලාවක් නේ. ඉතින් ඒක එක විදිහට එක කෙනාගෙන් එක කෙනාට වෙනස් විදියට කරන්න පුළුවන්. ඉතින් ළමයි අද මට හරිම අඩු අමුද්‍රව්‍ය ප්‍රමාණයක් තමයි මේක හදාගන්න තියෙන්නේ. මොකද කිව්වොතින් මම තනියම ඉන්න නිසා බෝඩින් එකේ වැඩිපුර බඩු ගේන්නේ නැහැ. මොකද අපත යන නිසා. මේ පහුගිය දවසෙත් මොනට හරි යන්න පොල් ගෙඩියක් බිඳලා එක පොල් කෑල්ලක්ම අපත ගියා. එක භාගයක් මට පාවිච්චි කරන්න ලැබුණේ. ඉතින් මම වැඩි පොල් හැම ගේන්නේ නැහැ. ඉතින් සෝයා කියන්නේ වැඩිය කන්න හොඳ නැති හැබැයි කන්න ආස හිතෙන හරිම රස කෑමක්. ඉතින් මේකට අපිට ඕනේ බීලුණු ගෙඩියක්, පොල් තෙල්, අනිත් ඕනේ අපිට සෝයා මොනවා හරි සෝයා වර්ගයක්. ඔයාලා කැමති සෝයා වර්ගයක් ගන්න. මම කලින් ගෙනාපු සෝයා පැකට් එකක් තියෙනවා. මේ ඒක මම කඩලා හැබැයි භාගයක් ඉතුරු කරලා. මොකද එකපාරකට මට සෝයා පැකට් එකක්ම වැඩි නිසා. ඉතින් ඒ සෝයා පැකට් එකෙන් තමයි මම හදන්න යන්නේ. මොකද තනි කෙනෙක්ට එක සෝයා පැකට් එකක්ම වැඩිනේ යන්නේ. ඒ නිසා තමයි මම භාගයක් හදලා තියෙන්නේ. භාගයක් ඉතුරු කරලා. එහෙනම් අපි බලමු මේක හදන්නේ කොහොමද කියලා. ඉතින් ළමයි ෆස්ට් ස්ටෙප් එක විදියට ඔයගොල්ලෝ කරන්න ඕනේ සෝයා පැකට් එකේ තියෙන සෝයා ටික භාජනයකට දාගෙන ඒකට උණු වතුර දාලා සෝයා ටික හොඳට තම්බ ගන්න එක. ඒ කියන්නේ සෝයා ටික හොඳට පෙඟෙන්න ඕන උණු වතුරේ. ඊට පස්සේ අපි සෝයා ටික ඒ විදියට පෙඟෙනකම් බීලුණු ගෙඩිය සුද්ධ කරලා කපා ගන්න ඕනේ. ඉතින් මේ විදියට මේකට සුදු ලූණු පාවිච්චි කරන්න පුළුවන්. කරපිංච දානවා. එතකොට තක්කාලි දානවා. ඒත් මං සුදු ලූණු කරපිංච තක්කාලි කියන මේ කිසි දෙයක් පාවිච්චි කරන්නේ නැහැ. මොකද මට අද ඒව බෝඩින් රූම් එකේ නැති නිසා. ඊට පස්සේ ළමයි මේ විදියට හට්ටියක් ලිපේ තියාගෙන ඒකට තෙල් ටිකක් දාගන්න. මෙන්න මෙහෙම තෙල් ටිකක් දාගෙන ඒ තෙල් ටික හොඳට රත් කරගන්න. ඊට පස්සේ ළමයි මෙන්න මේකේ කොනකට රතු මිරිස් කුඩු දාන්න. ඊට පස්සේදී අර මේකටම හම්බෙන පැකට් එක තියෙන්නේ පැකට් එකක් දාගන්න ළමයි. පැකට් එකෙන් ඉතුරු ටිකක් දාගන්න ඕන. තමයි තියෙන්නේ. හොඳට මේ ටික මෙහෙම කවලම් කරගන්න. හරිද? ඉතින් මේක මෙහෙම කලවම් කරද්දී ඔයාලට පේනවා මේකේ පාට වෙනස් වෙනවා කියලා. ඉතින් මේක කළුම කරගන්නත් එපා. සාමාන්‍ය ගානට බැදෙනකොට අපි මේකට ලුණු ටික දාලා හොඳට කලවම් කරගන්න. ඊට පස්සේදී මේකට සෝයා ටිකත් ඇඩ් කරගන්න ඕනේ. මම සෝයා ටික ඇඩ් කරගත්ත ළමයි ඒකට අවශ්‍ය ප්‍රමාණයට ලුණුත් දාලා. එතකොට ලේසි නිසා. ඉතින් එහෙම ඔය ටික දාලා හොඳට කලවම් කරගන්න ඕනේ. ඉතින් ළමයි ඔයාලට මෙන්න මේ වෙලාවේදී මිටිකිරි චුට්ටක් එකතු කරගන්න පුළුවන්. එහෙම නැත්නම් මේක මේ විදියට වතුර ටිකකින් තම්බලා උනත් ගන්න පුළුවන්. ඒත් ඉතින් මම මේ වෙලාවේ වතුර ටිකකුත් දාගෙන ඒක චුට්ටක් මද ගින්නේ ලිපේ තියලා ඒකට පොල් කිරි ටිකකුත් ඇඩ් කරලා තමයි මේ සෝයා එක හදාගන්නේ. එතකොට ගොඩාක් රසයි. ඉතින් ළමයි ඔන්න ඔය වගේ ඔහොම දාලා ටික මේ වගේ වෙලාවකින් අපිට පුළුවන් මේකට පොල් කිරි එකතු කරන්න. මල් ළමයි කිරි ටික මේ පෙරාගත්තේ අත තියලමයි. ඉතින් කිරි ගොටුවක් නැතුව තමයි මං කිරි ටික පෙරුවේ. ඉතින් පොල් කෑලිත් පොඩ වැටුණා. මට නම් ඒක ප්‍රශ්නයක් නෙවෙයි. වීඩියෝ එක බලන ඔයාලට ඒක ප්‍රශ්නයක් නම් ඔයාලා හදද්දී පොල් කිරි එකට පොල් කුඩු වැටෙන්නේ නැති වෙන්න ගන්න. ඉතින් කොහොමත් බඩටනේ යන්නේ ළමයි. ඔය කැටයම් මොකටද? ඉතින් මම පොඩ්ඩක් පොල් කුඩු වැටුණා කියලා ඔක ඉතින් එච්චර ගණන් ගත්තේ නැහැ. දැන් මෙහෙම තියෙන හොද්දට මම අද ගෙනාවා
පොලෙන් සියඹලා මේන් කෑල්ලකුත් දාගන්නවා. ඉතින් ළමයි මෙන්න මේ විදියට තමයි තියෙන්නේ. දැන් මම මේක හින්ද ගන්නවා ටිකක්. රසම රසයි ළමයි මේක. පත්ති නම් 2-3ක් වුණත් කන්න පුළුවන්. ගාන්ඩාවට පස්සේ මම ලිප ඕෆ් කරගත්තා. ඕෆ් කරගෙන මේක හොඳට කවලම් කරගත්තා. පේනවා නේද ළමයි රස පාටට තියෙනවා. ඉතින් ළමයි ඕක තමයි සෝය රෙසිපි එක. එන්න ඉල්ලපු අයට මම රෙසිපි එක දුන්නා. ඉතින් එහෙනම් ආයෙත් අලුත් වීඩියෝ එකකින් හම්බෙනකන් ගිහින් යන්න. බයි බයි.